මේ වීඩියෝ එක බලන්න ආපු යාළුවා ඔයා නම් ආයේ කවදාවත් ඔයාගේ කැඩුණු පරණ කුඩේ නම් විසික් කරන එකක් නැහැ. මේ නිර්මාණය කරන්න පුළුවන් තරමට කැඩුණු කුඩේ ශක්තිමත් කරගෙන ලස්සන නිර්මාණයක් මිතුල වෙනුවෙන් අපි කරගනිමු. ඒ විස්තරේ ඔයාට මම පියවරෙන් පියවරට කියා දෙන්න. එන්න රැඳී ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම. ඉතින් මේ නිර්මාණය ලස්සනටම කරගන්න. කුඩරෙත් ඔන්න ඔය විදියට ගලවලා අයින් කරගත්තා. ගාඩන් එකේ තියෙන ලස්සනට හානියක් නොවන විදියටම ලස්සන නිමාවක් මේ නිර්මාණයට දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ නිර්මාණ කරනකොට කාලය මහන්සිය චුට්ට වැය වෙනවනේ. ඉතින් ඒකට සාධාරණයක් කරන්නත් එක්කම මේ නිර්මාණය අපි ශක්තිමත්ව හදා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් කරපු දේවල් වීඩියෝ එකෙන්ම ඉදිරියට අපි පියවරෙන් පියවර බලාගෙන යමු. මේ අයින් කරලා දාලා තිබුණ වයර් එකක් අරගෙන ඒකේ මැද තිබුණු තඹ කම්බිය මං අන්න අර විදියට ඇදලා අරගත්තා. හරිම ලේසි. ඔන්න ඒ විදියට තඹ කම්බියක් එළියට ඇඳලා ගන්න. ඔයාට තියෙන්නේ බයින්ඩින් කම්බි නම් ඒත් කමන්නේ අරගන්න. අන්නේ ගනිපු කම්බිය ඔන්න ඔය විදියට කුඩේ ඔය තියෙන බෝල ළඟින් රවුමටම ගැට ගහගෙන යනවා. කුඩරෙත් නැති නිසා ඔතන ශක්තිමත් බව රඳව ගන්න. කම්බි පටක් කොහම වටේට ඇදගෙන යන්න ඕනේ. කම්බිය ඒ විදියට වටේ ඇදලා ඉවරුණාට පස්සේ ඊළඟට කුඩමිටේ අර කොක්ක වගේ තියෙන කොටස මම කියත් පටේකින් ওই විදියට කපලා අයින් කරගන්නවා. ඔන්නෝම ඔය ගානට තමයි කපලා අයින් කරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ කුඩේ රේත ලියාන බබා ඇඳගෙන අපේ. එයාටත් ඉතින් හිතෙන දේවල් තමයි. ඊළඟ පියවර වශයෙන් මම කරන්නේ ඔන්න ඔය බටේ ඔය විදියට පුච්ච ගන්නවා. ඔය පුච්ච ගන්න බටේ ඇතුළට කුඩමිට හරි ලේසියෙන් ඇතුල් කරගන්න පුළුවන්. එහෙම ඇතුල් කරාට පස්සේ හොඳ ශක්තිමත් කුඩමිටයි බටේ සම්බන්ධ වෙනවා. කුඩේ බටේ අතර සම්පූර්ණ උස ගත්තේ මම අඩි 5ක් විතර. අඩි 5ක් ගත්තම හොඳටම ඇති. දැන් ඔන්න මේ දෙක හොඳටම ශක්තිමත්ව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න බලන්නකො ඉතින් මේ ගානට මම මේ තත්ත්වෙන් හදාගත්ත එක මට නම් මාරම සතුටුයි දැන්. ඊළඟට කරේ මෙගා බෝතලයක් අරගෙන ඔන්න ඔය ගානට කපලා ගත්තා. කපලා අරගෙන පොච්චියේ පිටපස කොටසෙන් මෙගා බෝතලේ කට තියලා පැන්සලෙන් ඇඳා. ඊළඟට කියත් පටියක් අරගෙන ඒ රවුම කපා ගන්න තමයි දැන් හදන්නේ. මෙතනින් රවුම් කොටස කපලා අයින් කරාට පස්සේ අර මෙගා බෝතලේ උඩ කොටස අරගෙන ඔහොම පෝච්චිය ඇතුලෙන් තියුවා. ඇතුලෙන් තියලා මෙගා බෝතලේ පියන අරගෙන ඔන්න ඔය විදියට පියන තද කරගත්තා. ඊළඟට කුඩේ සම්බන්ධ කරපු බට කොටස අර මෙගා බෝතලේ ඇතුලෙන් තියලා ඔන්න ඔය විදියට තද කරලා අල්ලගෙන තමයි ඉන්නේ. ඊළඟට ඊට උඩින් කොන්ක්‍රීට් එක දාගත්තා. ඔහම මෙගා බෝතලේ බටේ සම්බන්ධ කරලා කොන්ක්‍රීට් දැම්මට පස්සේ ශක්තිමත් භාවයට හොඳයි. ඒ වුණාට පුංචි අකරතැබ්බක් වුණා. ඒ ගැන අපි තව චුට්ටකින් බලලම කතා කරමු. ඔය සිදුරු වලට ගහලා තියෙන කෝටු දෙපාරක් විතර මම කරකෙව්වා. සිමෙන්තිත් එක්කම එහෙම හයි වෙන්න දුන්නේ නැහැ. ඔය විදියට දවසක් විතර ඔන්නෝම තියෙන්න ඇරියා. ඊට පහුවදා ඔන්න අපි ආපහු වැඩේ පටන් ගත්තා. කුඩේ අකුලද්දි නනවලින් නැමෙන හැම තැනක්ම කේබල් ටයි වලින් මම චුට්ටක් තද කරගත්තා. එතකොට ශක්තිමත් භාවයට තවත් හොඳයි. කම්බි වලින් කුඩේ අර උඩින් පේන තුඩ වගේ කොටස අන්නේ හරිය ටිකක් කම්බි වලින් හොඳට තද වෙන්න ගැට දාගත්තා. කේබල් ටයිම හොයාගන්න බැරි වුණා. කම්බි හරි නයිලොන් නූල් වලින් හරි පොට්ටක් බඳින්න. එතකොට ශක්තිමත් භාවයට ගොඩක් හොඳයි. මං අර මුලින් කිව්වා වගේ මේ හදන එක කාලයක් රඳා පවත්වා ගන්න පුළුවන් වෙන විදියටම ශක්තිමත්වම හදාගනිමු. මේ කේබල් ටයිප් එකට රුපියල් 100 ගාණක් වගේ මට මතක විදියට. මල් හදන නිසා මට ඉතින් ඔය එක එක ඒවා තඳ කරලා කැට ගහ ගන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒක නිසා මම එයින් පැකට් එකක් ගෙනත් තියාගෙනමයි ඉන්නේ. ඉතින් මේ නම් තියෙන ග්‍රීස්. ගෙදර මේවා තිබුණු නිසා ඔන්න ඒ කුඩේ නැමෙන ස්ථාන බලලා මම ටිකක් ආලේප කරා. මුදුන හලියනන් ටිකක් වැඩියෙන් ආලේප කරා. වාහන වලින් ඉවත් කරන පිච්චුණු ඔයිල් උනත් ගන්න පුළුවන්. ඔයාට හොයාගන්න තියෙන ලේසි පාසු දෙයක් ඉතින් මේ සඳහා භාවිතා කරන්න. අපි ඉන්දන ප්ලාන්ට් එකට පාසෙන් ගමන් කරන්න පුළුවන් වෙනත්. ඒ ප්ලාන්ට් එකට තෙතමනේ ලබා දෙන්න පුළුවන් වෙනත්. මේ විදියට ලණුවක් බටේ වටේ ඔතන්න ඕනේ. ඉතින් මගේ ළඟ ලොකු ලණු ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒක නිසා මම ළඟින් ඔතන්න ගියේ නැහැ. ඔන්න ඔය විදියට චුට්ටක් දුරින් ඔතාගත්තා. ඉතින් එහෙම එද්දුවා කියලා කැතක් නම් උනේ නැහැ. අපිට තියෙන විදියට මේ දේවල් කරන් යන්නේ. ඉතින් ඒකත් මම ලස්සනක් විදියට තමයි දැක්කේ. ලණුව බටේ ඔතා ගත්තට පස්සේ
ඔය කම්බිවලත් මට හිතුණා මොනවා හරි දෙයක් ගොතන්න ඕන කියලා. ඔය කම්බිවල නිකම්ම වැලට එතෙන්න අපහසුයිනේ. ඉතින් මේ පහසුව සලස්සන්න මං කම්බිවලට මෙන්න මේ උපක්‍රමය යොදාගත්තා. මේ නන වටේට ඔතන්නේ පූල් නූල්. ලණුවේ තෝතින් කැතයි. මොකද මහත බවක් පේන්න ගන්නවනේ. එහෙම නැත්තම් හීනි ගෝනි නූල තිබුණා නම් තවත් ලස්සනයි. ඉතින් ඒක තිබුණේ නැහැ. ගෙදර තිබුණේ මෙන්න මේ වූල් නූල්. ඉතින් මම වූල් නූල් වලින් මෙන්න මේ විදියට ලස්සනට මේ කම්බි ටික ඔතාගත්තා. මේ නූල් ඔතද්දි නම් දුරින් ඔතන්න එපා. ළඟින්ම ඔතා ගන්න. එතකොට තමයි ගොඩක්ම ලස්සන. මේ වැඩේ මෙහෙම කරගෙන යනකොට මගේ දරුවෝ දෙන්න සහයට හිටිය හින්දා ඒක මට ලොකු උදව්වක් වුණා. ඉතින් එයාලගේ යෝජනාව පරිදි ඔන්න ඔය විදියට වටේ ඔහොමත් නූල ඇදගෙන ගියා. හරියට මකුළු දෙලක් වියලා වගේ. එහෙම බැන්දට පස්සෙත් හරිම ලස්සනයි. මේක මෙහෙම බැන්දට පස්සේ වැලට ලොකු උදව්වක් එනවා. පහලට වැටෙන්නේ නැති වෙන්න ඔන්න වගේ රඳා පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒකත් හරි දැන් අපි ඊළඟට යමු අර මට වෙච්ච අකරතැබ්බ බලන්න. මම අර මෙගා බෝතලේ තියලානේ කොන්ක්‍රීට් දැම්මේ. ඊට පස්සේ ඉතින් පෝච්චියේ හිටවල තියාගෙන ඉන්න බැරි වුණා. ඔය පේන බිමට හිටිනකොට එහෙට මෙහෙට පැත්තෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම කියත් පටියක් අරගෙන ඔන්න ඔතනින් ඔය ගානට කපා ගත්තා. ඉතින් ඔයාලටත් ඒක කරන්න පුළුවන් නම් ඒ විදිහට මෙගා බෝතලේ දාන්න. ඒක ඉතින් ආරක්ෂාවට ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් ගල්කැට ටිකක් තියලා හරි තද කරලා කොන්ක්‍රීට් ටිකක් ඔය විදිහට දාගන්න. මම දැන් නින්දන්න යන පැලයට මාධ්‍ය සකස් කරගන්නේ ඔන්න ඔහොමයි. ඔතන තියෙනවා වියලිච්ච කොම, එතකොට බඳුන් මිශ්‍රණය, පොල් එලි ඔය ටික එකතු කරලා තමයි මම පැලේ හිටව ගන්න යන්නේ. මම මේකේ හිටව ගන්න යන්නේ enjoy photos එක. මම ඒ photos හදන්නෙම පොල් එලි වලමයි. ඉතින් එයාට සුපුරුදු පරිසරයක් මෙතන හදලා දෙන්න ඕන නිසා පොල් එලි මම භාවිතා කරනවා. පොල් එලි උඩින් ඔහම තියලා අර සකස් කරගත්තු පස්මාන්තෙන් ටිකක් ඔය වගේ උඩින් දාගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන අතරතුරේම ලයික් එකකුත් දාලා පුංචි කමෙන්ට් එකකුත් තියන්න. අලුත් යාළුවෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඒක මගේ ආදරණීය පුංචි ඉල්ලීමක්. මේ දවස්වල යාළුවෝ කීප දෙනෙක් මට බැනලම කමෙන්ට් දානවා. ඉතින් ඔයාලගේ channel එක බලනකොට මගේ channel එක හරිම පුංචි. වීඩියෝ කරන්නේ, වොයිස් කරන්නේ මගේ මේ පුංචි ෆෝන් එකෙන්. ඉතින් පොඩි අඩුපාඩු ඇති. මගේ මෙදල වෙනුවෙන් කරන මේ පුංචි දේවල්. ඒවා ඉතින් හරි ගියාට පස්සේ ඔයාලත් එක්ක මම මේ බෙදාගන්නේ. ඒ නොගොල්ලෝ අපහසුතාවයකට පත් වෙනවා නම් සමාව ඉල්ලනවා වෙරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මට. ඉතින් යමු ඔන්න අපි අපේ වැඩේ කරන්න. මම දැන් ඔය පොතෝස් එක උඩට අරගෙන ගැට ගන්නවා කේබල් ටයි වලින්. කේබල් ටයි හෝ නූල් වලින් ගැට ගැහුවා. තද නොවන විදියට ගැට ගහ ගන්න ඕනේ. නැත්තම් මේ දඬු වලින් වතුර එහාට මෙහාට ගමන් කරන්න බැරුව මැරිලා යන බලනවා. මේ පොතෝස් පොල් එලි වලම හදන නිසා වැල් කීපයක් ඔය විදියට පොල් එලි වල ඔත්තලා තනින් ගැට ගහලා ඔය කුඩේ උඩට මම අරගත්තා. මෙතලටත් මේක අරගෙන ඇවිල්ලා පෝච්චිවල තියෙන පෝගන්නේ ලාස්තු ටික ඔය කුඩේ උඩින් තියලා බැලුවා. අනේ ඒවත් හරිම ලස්සනයි. දැන් ඉතින් එයාව එතන තියන්න බෑනේ. එයාට කියලා නියමිත ස්ථානයක් තියෙන්න ඕනේ. ඉතින් මම වෙරන්ඩාවේ ඔන්න ඔය කොනේ තිව්වා. ඔතන තිව්වම මේක හොඳ ආරක්ෂිත බව සැපේනවා. අපේ පැත්තට හුළඟස්සරයිනේ. ඉතින් මෙයා හුළඟිනුත් ආරක්ෂිත වෙනවා. මගේ ලස්සන මිදුර තවත් ලස්සන කරන්න මේ enjoy photos එක කොටේ උපකාරී කරගෙන තව ඉස්සරහට හැඩ වැඩ වෙලාම හැදේවි. අපි ඉදිරියේදී මේ වගේ සරල ලස්සන නිර්මාණ අපේ ලස්සන මිදුල් වෙනුවෙන්ම කරමු. එතෙක් ඔයාලට සුබ දවසක්.